හයි කොහමද? අද කියන්නකෝ බලන්න ඔයාලා මොකද හිතන්නේ ගුරුවරුන්ගේ අර ස්ථාන මාරුවීම් දෙනකොට පාසල් වල ලකුණු දානකොට දුෂ්කර පාසල් කියලා ලකුණු දෙන විදිහ ගැන ඔයාලගේ අදහස මොකක්ද? ඒ ක්‍රමේ සාධාරණයිද? ඒ කියන්නේ දැන් ගමක ඉන්න ගුරුවරයෙක්ට පාර අයිනේ තියෙන යන්න එන්න පුළුවන් ඒ ඉස්කෝලයක් ප්‍රියමනාප පාසලක් වෙනවා. හැබැයි කිලෝමීටර් 100ක් විතර දුර ඉන්න ටීචර් කෙනෙක්ටත් ඒ පාසල ප්‍රියමනාප පාසලක් විදියට සලකලා එයාටත් ඒ ලකුණුම දෙන එක සාධාරණයිද? ඔයාලට හිතෙන්නේ නැද්ද පාසලේ දුෂ්කර බව හරි ඒ ගුරුවරයා වැඩ කරපු පාසල දුෂ්කරද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ එයාගේ ස්ථීර නවාතැනේ ඉඳලා තියෙන දුර සහ එයා බලපාන අනිකුත් සාධකත් එක්ක කියලා. ඒ කියන්නේ පාසල යන්න පුළුවන් බස් ගමන් කරන පාරක තිබූ පමණින්ම ඒක සෑම ගුරුවරයෙක්ටම ප්‍රියමනාප පාසලක් වෙනවද? ඒ ක්‍රමයට ලකුණු දෙනකොට එතන යම්කිසි අසාධාරණයක් වෙන්නේ නැද්ද? කිලෝමීටර් 100ක් විතර දුරක වැඩ කරපු ගුරුවරයෙක්ට ඒ පාසල ප්‍රියමනාප පාසලක් කියලා ලකුණු නොදී සිටීම සහ එයා කවදාකවත් දුෂ්කර පාසලක වැඩ නොකරුවා කියන ගොඩට ගන්නකොට එයා අර එයාගේ කැප කරපු කාලය අවුරුදු ගාන කිසිම වැඩක් වෙන්නේ නැහැ කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද? ඔයාලා මොකද හිතන්නේ? ඒ ක්‍රමයට ලකුණු දෙනකොට පොඩ්ඩක් වෙනස් කරලා මේකේ මේ පාසලේ දුෂ්කර බවට ලකුණු දෙනකොට ඒකේ යම්කිසි වෙනසක් සිදු වුණොත් හොඳයි කියලා හිතනවද ඔයාලා? මට හිතෙනවා ඒකේ චුට්ටක් හරි සලකලා ඒ විදිහට දුන්නා නම් හොඳයි කියලා. කියන්න බලන්න ඔයාලගේ මේ ගැන තියෙන අදහස්.